දැසේ පෙනීම නැතත් උසස් පෙළ කඩයිම ඉහලින්ම පැන් වූ අහංගම ගීතමා ගීතමා අයිබුවන් අයබන් ඇවිල්ල ඉන්නවා ඇහ පැත්තෙන් කවුදම ගීතමාද මල්ලිම මල්ලි නම්මකත් කනදු ලසාර දැන් ගීතමාගේ මල්ලි කොල කියවසර දෙන්නේ මයි කොලාවසර 11 දැන් ගීතමාල් ලොකු වැඩක් කරලා ඇවිල්ලයින් එමනේද ස්පේන ගොඩාක් අය අපිට දෙයක් නෑ අපිට කරගන්න බෑ අපිට අමාරුවක ඉන්න අතරේ අඩුපාඩු පැත්තකින් තියලා ඔයායි ගමන ගිහිල්ල තියෙනවා එහෙම මොනද මේ උසස් පෙළට කරපු විෂය මම කලා විෂය ධාරාවෙන් දේශපාලන විද්‍යාව බෞද්ධ ශිෂ්ඨාචාර්ය සිංහල කෙන විෂයන් තමයි කරේ අපි ස්කෝල ගැනත් මතක් කරු මම ඉස්කෝලගියේ අහංගම රෝහණ මහා විද්‍යාලය තර එක වසරි තම්ම ඒ ස්කොල්ට ගිය එක වසරින්දන් 11 වසරටකම් මම ගියේ පාංචාලිය නෙට් සවන්සරණ විශේෂ විද්‍යාලයට එතනින් තමයි මම බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ගෙනගෙන උසස් පෙළ කරන්න තමයි අහංගම රෝහණ මහා විද්‍යාලයට ඇතුළත් වුණේ. ඊට පස්සේ උසස් පෙළින් මොන විෂය ධාරාවද තෝරගත්තේ? කලා විෂය ධාරාව. කලා විෂය ධාරාවේ විෂයන් තුන බෞද්ධ ශිෂ්ඨාචාර්ය, දේශපාලන විද්‍යාව, සිංහල. හරි. ඒතකොට දැන් මේ විෂයන් තුනෙන්ම ගැලින්ම සමත් වෙලා තියෙනවා. මොනවාද රිසල්ට් එක? දේශපාලන විද්‍යාවට ඒ සාමාර්ථයක්, බෞද්ධ ශිෂ්ඨාචාරයටත් ඒ සාමාර්ථයක්, සිංහල විෂයට B සාමාර්ථය. ඒතකොට දැන් මේක ලොකු අභියෝගයක් නේ ඔයාලට. ඔව් ලොකු. පිටිපස්සෙන් ඉඳගෙන සහාය වුණේ වාගේ සහෝදරයා. ඔව්. මල්ලි. මල්ල. ඒතකොට අපිට දෙයක් වුණොත් අපිට කවුරුත් නැහැ. හැබැයි ඔයාට ඔයාගේ පිටිපස්සෙන් S4ක් S6ක් විතර තියෙනවා. ඒතර ඔයාට කිසිම අඩුපාඩුවක් නැහැ ඇතින් බැලුවා. ඒතර ඔයාගේ සහෝදරයා ඉන්නවා. පොඩක් එයා ගැන කතා කරමු. පොඩි කාලේ ඉඳන්ම පෙනීමේ ගැටලුවක් තිබ්බද ගිත්මල්? ඔව් පොඩි කාලේ ඉඳන්ම මගේ ඇස් පේනුන්නේ නැහැ. මල්ලි එන්න ඊට පස්සේනේ. මල්ලි කොහොමද ඔයාලට උදව් කරේ? ඉතින් ඉස්කෝලේ යනකොට එනකොට එතකොට සෙල්ලම් කරන්න ගියාන් පස්සේ එයාගෙන් ලැබිච්ච සපෝට් එක කොහොමද? උදව් කොහොමද? මල්ලි සෙල්ලම් කරද්දි මාව එහෙම ඇතෑරියේ නෑ වෙන කට්ටියත් එක්ක සෙල්ලම් කරද්දි මාත් එක්කම සෙල්ලම් කරේ පොඩි කාලේ. මං ඉස්කෝල යන ඕලෙවල් යන අන්තිම කාලේ මල්ලි තමයි මල්ලි ඉස්කෝලට ගිහිල්ලා මං උදේ අම්මත් එක්ක ඉස්කෝලේ යනවා. ඒක හමාට ඉස්කෝලේ ඇරලා ඉවර වුණෙන් පස්සේ බස් එක නැගලා පාංචාලියට ඇවිල්ලා ආයිත් මාව පාංචාලි ඉස්කෝලෙන් එක් කරගෙන තමයි ගෙදර යන්නේ. ඒතර ලොකු කැපකිරීමක් සහෝදරයා විදියට කරලා තියෙනවා. ඔව්. අපිට ආරංචි වුණා දැන් ඔයා ෆන්දි යනකොටත් ඔයාගේ ළඟටම වෙලා හිටියේ. ඒ අධ්‍යාපන කටයුතු කරගනිත් බාඩ මොන වගේ සහයෝගයක්ද මල්ලිගෙන් හම්බ? ගොඩක් දවසට මට පන්තියට එන්න බැරුණාට මල්ලිත් එක්ක තමයි මම පන්තියේ. පන්තියට ගිහිල්ලා මල්ලි පන්තියේ තියෙන පැය 3ක් විතර පැය 2 පැය 3 තියෙනවා. තිබ්බයින් පස්සේ මල්ලි පන්තියට නිකන් එතනට වෙලා ඉන්නවා. ඒ වුණෙන් පස්සේ මාවත් එක් කරගෙන තමයි ගෙදර එන්නේ මල්ලි. ඒතර මල්ලි පන්තිය ඇතුළේද ඉන්නේ පන්තියෙන් එළියේද මල්ලි? මුල් කාලේ පන්තිය ඇතුලේ හිටියා. ඊට පස්සේ පන්තියෙන් එළියේ හිටියා. දැන් මල්ලි සද්ද නැතුව ඉන්නවා. මල්ලි පොඩ්ඩක් කතා කරමු. ගණිතය ඒතර කීවසරද ඉගෙන ගන්න? මම 11 11 වසරේ ඉගෙන ගන්න ගණිතු දැන් උසස් පෙළ පන්තියට ගිහිල්ලා උසස් පෙළ පන්තියේ දේවලුත් හදාරලා ඉවරයි මේ. එහෙමනේ. නේද? ඔයාගේ අත්දැකීම කොහොමද? දැන් අයියව එක්කගෙන යනවා පන්තියට ආයෙ එක්කගෙන එනවා. ඔයාගේ අත්දැකීම කියන්නේ? ඒ කියන්නේ එයත් එක්ක ගියා. ඊට පස්සේ එයා ඉගෙන ගද්දි මං එළියට වෙලා ටිකක් අහගෙන ඉන්නවා. ඉවර වුණාම ඉතින් එයාව එක්කගෙන ආයෙ ගෙදර එනවා. ගන්න දේවල් හැම එකක්ම ඔයා අහගෙන ඉඳලා ඒවා අපෝ මෙයාට ඇවිල්ලා කියලා දෙනවද? ටියුට් එහෙම දුන්නා මං ඒව කියවනවා. ඊට පස්සේ පන්තියේ පේපර් දුන්නා පන්ති ඉඳලා කියවනවා. ඊට ෆෝන් එකට නෝට් දැම්මහම ඒව කියවනවා. එතකොට ඒ කියන්නේ මේක ලොකු සංකීර්ණ වැඩක් නේ. දැන් මෙයාට නෝට් එකක් දැම්මට පස්සේ නෝට් එක කියවන්න බෑනේ PDF එක. ඒතර ඔයා ඒක කියවලා මෙයාට අහන් ඉන්න සලස්සනවා. එහෙමද? ඔයාගා රෙකෝඩ් කරන්නයක් තියෙනවා. ඒකට මං කියවනවා. ඊට පස්සේ මෙයා පස්සේ යගෙන ඒක ලියනවා. ඒතර ඔයාගේ මේ වැඩ කටයුතුත් එක්ක ඔයාගේ අධ්‍යාපන කටයුතු කොහොමද කරන්නේ? එයාට ඒව කළා තියලා මං සමහර වෙලාවට පාඩම් කරනවා. ඒතර ඔය කියන්නේ ඔයා දැන් මේක ගත්තට පස්සේ මේක ලොකු ප්‍රොසෙස් එකක් නේ. දැන් මල්ලි කෙනෙක් විදිහට ඔයා කරන්නේ මාර ලොකු වැඩ කොටසක්. එහෙම නේද? ඒතර දැන් ඔයා මේකෙදී සම්පූර්ණ අයියාගේ බර කරට අරගෙන මම මේ වැඩේ දිගටම නිරත වෙලා ඉඳලා තියෙනවා. ඒතර පවුලේ කී දෙනෙක් ඉන්නවද? අක්කයි මෙයයි මායි මල්ලි. අක්ක මොනවද කරන්නේ? අක්කා නර්සින් කෝස් එකක් කළා දැන් නර්සින් හෝම් එකක වැඩ. මල්ලි තාම 3 වසරේ. මල්ලි තම 3 වසරේ. ඒතර දැන් ගීත්මාල් අපි ආපහු ගීත්මාල්ගේ පැත්තට හැරෙමු. දැන් උසස් පෙළ කඩේම නම් හරි කොහොම හරි ඔන්න උසස් පෙළ කඩේමෙන් පැනගත්තා. දැන් එතනින් එහාට ඔයාගේ මොනවද තියෙන බලාපොරොත්තු? මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කතිකාචාර්යවරයෙක් වෙන්නත් ආසයි. IIT ශාස්ත්‍රයෙන් ඉස්සරහට ගිහිල්ලා අපි වගේ දෘශ්‍යභාවිත කට්ටියට වෙනම මෘදුකාංගයක් යෙදවීමක් සකස් කරන්නත් මගේ ආසාවක් තියෙනවා. ඔයා බලාපොරොත්තු වෙනවා ඔයා වගේම දෘශ්‍යාබාධිත අයට වෙනම මෘදුකාංගයක් නිර්මාණය කරන්න ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඔව්. එහෙම. ඔයා කතිකාචාර්යවරයෙක් වෙනවා කියන අදහස පොඩි කාලේ ඉඳන්ම තිබුණාද නැත්නම් මේ මෑතකදී ඇති වෙච්ච එකක්ද කොහොමද? මෑතකදී මෑතකදී. ඇයි එහෙම හිතුනේ මේ මම කතිකාචාර්යවරයෙක් කියලා මම මෙහෙම කරන්න ඕනේ කියලා? ගොඩක් සේවයක් රටට සේවයක් කරන්න පුළුවන් නේද කොට? ඒ කියන්නේ ඔයා වගේ කට්ටියට තව සේවයක් කරන්න පුළුවන් කියන අදහසෙන්. ඔව්. පොඩි කාලේ හිතනනේ ડોක්ටර් කෙනෙක් වෙනවා, අපි ලෝයර් කෙනෙක් වෙනවා එහෙම කියලා පොඩි කාලේ හිතන් ඉන්නවනේ. ඔයා කවුරු වෙන්නද හිතන්නේ? ගුරුවරයෙක් වෙන්න හිතන්නේ. ගුරුවරයෙක් වෙනවා කියලා. ගුරුවරයා දැන් සංවර්ධනය වෙලා තිනවා කතිකාචාර්යවරයා වෙන මට්ටමකට සංවර්ධනය වෙලා තියෙනවා.
එතකොට දැන් මේ බ්‍රේල් ක්‍රමය කියලා ගත්තොත් දැන් ගොඩක් අය ලංකාවේ දන්නේ නැහැ මේ බ්‍රේල් ක්‍රමය මොකක්ද. ඒතකොට දැන් ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකේ ඉන්න අය නම් ඕක දන්නවා. ඔව්. ඒතකොට දැන් මේක ලොකු අභියෝගයක් නේ මල්ලිට. මල්ලිට ඒක ගැන දන්නවද? නෑ මන් දන්නේ. ඒක ගැන දන්නේ නැහැ. අයියත් එක්ක ඉන්නකොට ඔයාලට අදහසක් එන්නේ නැද්ද? ඒ ගැන මොකද්ද මේ කොහොමද වෙන්නේ මේක කොහොමද කරන්නේ කියලා ඒක ගැන අදහසක් නැද්ද? ටිකක් තිබ්බා. එයා කිව්වා සමහර වෙලාවට. කුරේ මිලිනේද ඒව කිව්වා. එච්චරයි. එතකොට දැන් ඔයාලට පුළුවන් බ්‍රේල් සිස්ටම් එකත් ඔයා දන්නවා. ඔයා සාමාන්‍ය අපි ඉගෙන ගන්න සිස්ටම් එකක් දන්නවා. ඔව් බ්‍රේල් ටිකක් දන්න. ඒ අතින් ඔයා වාසනාවන්තයිද? දෙකම ඔයාලට ඉගෙන ගන්න ලැබිලා තියෙනවනේ. ඉතින් මේ ක්‍රීඩාවලට මොනවද කරන්නේ ස්කෝල්? ක්‍රීඩාවට වොලිබෝල් තමයි. එතකොට දැන් අයියා එතකොට ඇවිල්ලා බලන් ඉන්නවද ඔයත් එක්ක අයියර කොහොමද දෙන සපෝට් එකද? නෑ මෙයා එතකොට ගමෙන් ගාවේ බස් එක තියෙනවා. බස් එකේ යනවා ගෙදර. ඒ කියන්නේ දැන් හවසට ඔයා වොලිබෝල් වලට ඉන්නකොට මෙයා බස් එකේ ගෙදර යනවා. ඕකත් එක්ක මේ ගීත්මල් අපිට කියන්නකෝ මේ කොහොමද ඔයාලට ලැබිච්ච සහයෝගය ගෙදරින් එතකොට යාළුවන්ගෙන් එතකොට ඔයාලගේ ගුරුවරුන්ගෙන් ඒ වගේ කට්ටියකින් ලැබුණු සහයෝගය කොහොමද? මම පන්ති ගියේ දේශපාලන විද්‍යාව කල්පනා නායක සර් ළඟට, සිංහල ගියේ හේෂාන් නිර්මල සර් ළඟට, බෞද්ධ ශිෂ්ටාචාර ගියේ ගුණරත්න හාමුදුරුවෝ ළඟට. අන්තිමේදී මට අන්තිම කාලේ වත්තර හාමුදුරුවෝත් බෞද්ධ ශිෂ්ටාචාර විෂයට ගොඩක් උදව් කරා. මේ බ්‍රේල් සිස්ටම් එක දැන් අපි ගොඩක් අය අහලා තියෙනවා. හැබැයි දැකලා නැහැ. ඒක සාමාන්‍ය විදිහට පන්ති ඉගෙන ගත්තා කියලා කිව්වනේ. දැන් නිත් ළමයින්ට අච්චු පොතක් තියෙනවා. ඔයාලටත් තියෙනවද බ්‍රේල් සිස්ටම් එක නේද අච්චු පොත? එක වසරේ ඉඳන් 11 වසරට වෙනකන් විෂය නිර්දේශයේ අච්චු පොතක් තිබ්බා. ඒ ලෙවල් වලට නම් එහෙම මොකුත් නෑ. අච්චු පොතක්වත් නැතුව ඔයා දැන් මේ වැඩේ සාර්ථකව නිම කරලා තියෙනවා. ඔයා සම්පූර්ණයෙන් මේ නෝට් එක අතින් ලියා ගන්න. ඔයාලට ප්‍රින්ට් කරලා දෙන්න බෑ. PDF එකක් දෙන්න බෑ. ටියුට් එකක් දෙන්න බෑ. හරි. ඒතර ඔයා මේක තනියෙන් ලියා ගන්න. මම දැන් අද හිතලා එකක් දෙනවා ලියන්න. ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අග්නි ව්‍යාපාරයේ වගවීම කියලා. හරි දැන් මම ඒ ප්‍රොජෙක්ට් එක ගැන ඔයාලට යමක් කිව්වොත් ඔයාලට ලියන්න පුළුවන්. හා පුළුවන්. අද තමයි මෙතනට ආවේ. අද තමයි අපිව දන්නේ දැක්කේ. එහෙනම් ඔයා මට ලියලා පෙන්නන්න. ලංකාවේම හරි. දියවැඩියා රෝගීන් වෙනුවෙන් සේවාව සපයන අග්නි ව්‍යාපාරය දරුවන් වෙනුවෙන් පාසැල් වලට ජලය සහ ජීවනී බෙදා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. හරි බලන්න තින්නේ අපි සාමාන්‍ය ලියන වේගෙන් මෙයා ඒක ඇත්තටම මේ හරිම ලස්සනයි සහ හරි ඉන්ට්‍රෙස්ටිං අපිට ඒක බලන් ඉන්න ආකර්ශනීය. අපිට පොඩ්ඩක් පෙන්වන්නකෝ ඔය කොලේ. දැන් ඔයාට පුළුවන් ඕක අල්ලලා බලලා මම කියපු එක හරිද කියලා බලන්න නැත්තේ බෑනේ. මම හරියට ලියාගෙනද කියලා බලන්න නැත්තේ බෑ. ඔයා දැන් අල්ලලා බලලා මට කියන්න ඕනේ මොකද්ද ඔයා ලියුවේ කියලා. ලංකාවේම දියවැඩියා රෝගීන් වෙනුවෙන් සේවාව සපයන අග්නි ව්‍යාපාරය දරුවන් වෙනුවෙන් පාසල් වලට ජලය සහ ජීවනී බෙදා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. හරි. අනාගත වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔයාට මොනවා හරි අවශ්‍යතාවයන් ටිකක් ඇතිනේ. අපි පොඩි තෑග්ගකුත් ලෑස්ති කරලා තියෙනවා. ඔයාලට දැනට තියෙන අඩුපාඩු කියන්න අපිට. පරිගණකයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් පරිගණකයක් නිර්මාණය කරනවා නම් ඔයාලට පරිගණකයක් ඕනේ. ඒතර දැන් ඔයා පරිගණකයක් අරගෙන ඔයා ඒකෙන් කවදාද දවසක ඔයා හදනවා මේකෙන් software එකක්. ඒතර දැන් ඒක පරිගණකයක් දිහා බලන්න බෑනේ දෘශ්‍යාබාධිත කෙනෙකුට. ඒතර ඔයාගේ imagine එක කොහොම එකක්ද කියන්නේ? ඔයා හිතන්නේ මොන වගේ විදිහකින් අපිට ඒක යාට සමීප කරන්න පුළුවන් වෙයි කියලා දෙක. ඒකනේ දෘශ්‍යබාධිත පුද්ගලයාට සාමාන්‍ය පුද්ගලයෙක් විදිය වගේම පරිගණකය භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්න. ඔයා ඔය බ්‍රේල් සිස්ටම් එක අපිට කරලා පෙන්නුවේ කොලේක. නේ අපිට පුළුවන් ඒක පෑඩ් එකකට ගේන්න. පුළුවන්. පුළුවන් ද අනාගතේ එහෙම එකක් හදලා පෙන්නන්න අපිට? ඔව් පුළුවන්. යාරෙන් පුළුවන් වෙන්න ඕනේ නැද්ද? අපි මේ සමුගන්න මත්තෙන් පොඩ්ඩක් අපිට දැනගන්න ඕනේ ඉගැන්වීම් කරපු කට්ටිය කවුද? පොඩ්ඩක් මතක් කරමු.
පාංචාලි නිස්වන්සරණ විද්‍යාලයේ මට බ්‍රේල් ක්‍රමය ගන්නවේ චණ්ඩ සිරිස කියලා මං වගේම ඇස්පෙන්ති සර් කෙනෙක් ඒ වගේම මහින්ද සර් රත්නපාල සර් කියලා සෑල දෙන්නෙකුත් හිටියා. ඒ සෑල දෙන්නටත් ඇස් පේන්නේ නැහැ. ඒ සෑල තමයි මට මූලික අධ්‍යාපනයේදී ගොඩාක් උදව් කරේ. ඒ වගේම නිස්වන්සරණ විද්‍යාලයේ විදුහලපතිතුමා කරුණාසේන සර්. ඒ සර්වත් මට ගොඩාක් උදව් කරා. මට ගණන් සියලු පාඩම් කියලා දුන්නේ ඒ කරුණාසේන සර්. රෝහණ මහාවිද්‍යාලයේ විදුහලපතිතුමා ධර්මශ්‍රී සර්. රෝහණ මහාවිද්‍යාලයේ හිටපු විදුහලපති ගුණරත්න සර්. ඒ සර් තමයි මාව බාරගත්තේ කොහොම හරි උසස් පෙළ කඩයෙන් පාස් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ කියලා. ඒ සර් මට සිංහල උගන්වපු හෂිනි මිස් රෝහණ විද්‍යාලයේදී දේශපාලන විද්‍යාව උගන්වපු හර්ෂණී මිස් ඒ වගේම බෞද්ධ ශිෂ්ටාචාර විෂය උගන්වපු මොහිත මිසත් මම වෙලාවෙ මතක් කරනවා. හරි එතකොට වාගේ ඔය විදිහට තමයි වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. සිද්ධ එහෙනම් අපි ආය දවසට හම්බෙමු. හම්බ එහෙනම් අයබෝන්. ආයුබෝවන් සුබ දවසක්.